චුටි වැඩක් කරන්න හිතුවා මේ පාර ඉන්නවා මෙඩිසින් ඉංජිනේරින්ග්ම සිලෙක්ට් වෙච්ච ට්වීන්ස්ලා සාමාන්‍යයෙන් 10කට වඩා වැඩියි. හරි. ඒ කියන්නේ ජෝඩු 5කට වඩා වැඩියෙන් තාම කන්ෆර්ම් නෑ. ඒ කට්ටිය ඔක්කොම එක තැනකට අරන් ඇවිල්ලා හරි නිකන් කට්ටියත් එක්ක පොඩි chat එකක් දාන්න හිතුවා. හරි. ඒක නිකන් මං හිතන්නේ ආයේ ජීවිතේට මං මේ අවුරුදු 20ටම එහෙම ওই වගේ සෙට් දෙගොල්ලක් තුන් ගොල්ලක් එහෙම හිටපු කට්ටිය හිටියා. හරි. ඒ වුණාට සෙට් පහක් කියන්නේ ඉතින් ට්වීන්ස්ලා ඒකෙත් අර අයිඩෙන්ටිකල් ට්වීන්ස්ලා. ඒ කියන්නේ සම නියුන් වගේ. දැන් අර අක්කලා දෙන්නෙක් ඉන්නේ ඒ දෙන්න අඳුර ගන්න අමාරුයිනේ නේ. හරි. ඔයාලා සමහර වෙලාවට හිතුවේ එක අක්කා කෙනෙක් එක දවසක් එද්දී මේ ඒ අක්කම නැවත නැවත ආවා කියලා. හරි. මාරුවෙන් මාරුවට තමයි ඉතින් ඔය ආවේ. හරි. ඊට පස්සේ අද ඕන්න මොකක් හරි හේතුවක් නිසා දෙන්නම ඇවිල්ලා. හරිද? ඒ කියන්නේ හරි ඒකේ ඒ වගේ තමයි ඉතින් මේ හරි සිද්ධිය. හරි. ඉතින් ඒ වගේ සෙට් එකක් එකතු කරලා හරි. මේ මේක මටත් නිකන් හරි ආස හිතෙනවා මේ වැඩේට. හරි. ඊට අමතරව මේ බදාදා රෑ තියෙනවා පොඩි වැඩක්. මොකද්ද? මම ඔයාලට කිව්ව නේද? ඔයාලගේ අයියලක් කළා තාම Google Forms එකම fill කරලා නැත්නම් ඒක fill කරන්න කියන්න. දැන් prize giving එකක් වෙනම තියෙනවා medicine engineering select වෙච්ච. ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ. මේ පාර district first වෙච්ච සහ island මුල් 10 ඇතුලේ ඉන්න කට්ටියව රට එක්කගෙන යනවනේ. රට එක්කගෙන යනවට අමතරව හරි තවත් දෙන්නේ හරි දිස්ත්‍රික් සහ අයිලන්ඩ් මුල් 10 ඇතුළේ ඉන්න අයට අමතරව තව දෙන්නෙක් සිලෙක්ට් කරලා හරි ඒ දෙන්න අහම්බෙන් හරි ඒ කියන්නේ මෙඩිසින් ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච ඔක්කොගෙම නන් ටික හරි ලොටරි බොක්ස් එකකට වගේ දාලා ඒ බොක්ස් එකෙන් අහම්බු ලෙස නන් දෙකක් අරගෙන හරි නන් දෙකක් අරගෙන ඒ දෙන්නටත් chance එක ලබා දෙන්න ඉන්නේ හරි ඒක රැෆල් එකක් නේ එතකොට ඒ රැෆල් එක බදාදා රෑ වෙලා YouTube live එකක් ඇවිල්ලා හරි ඒකෙන් තමයි පුතේ ඒ දෙන්නා තෝරාගන්නේ තෝරාගෙන ප්‍රසිද්ධියට පත් කරනවා හිතන්නකෝ තේරෙන දෙන්නට මොන සතුටක් තියෙයිද කියලා හරි තේරෙන දෙන්නට හිතන්නකෝ දැන් මෙඩිසින් සිලෙක්ට් වෙනවා හරි ඉන්ජිනියරින් සිලෙක්ට් වෙනවා හරි සිලෙක්ට් වෙන එකේ හරි ඔන්න එහෙම සිලෙක්ට් වෙලා ඉඳිද්දි ඔන්න එකපාරට රැෆල් එකකින් හරි ඒ වෙලාවේ බලාගෙන ඉඳලා හරි ඒ වෙලාවේ බලාගෙන ඉඳලා හරි ඔන්න හරි මම නම් දෙකක් අරගෙන කියවනවා. හරි කියවනවා. ඉතින් ඔයාලගෙත් එහෙමයි. අර දැන් ඒකේ දැන් අර මේ පාර දැන් පළවෙනිව 8 දෙනෙක් ඉන්නවනේ. හරි 8 දෙනෙක් හින්දා දෙන්නෙක් වෙනවා. දැන් හිතන්නකෝ පළවෙනියෝ හිටියේ එක්කනයි. දිස්ත්‍රික් පළවෙනියෝ එක්කනයි ඉන්නේ. දිස්ත්‍රික් පළවෙනියෝ එක්කනයි නම් ඉන්නේ. අර විදියට රැෆල් එකෙන් තෝරා ගන්නවා අඩුම තරම් 5 දෙනෙක්වත්. හරි ඉතින් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ පාර යන්නේ තායිලන්ත. හරි ගිය පාර ගියේ මැලේසියා මේ පාර ගියේ තායිලන්ත. මොකද මැලේසියා වල පුතේ වීසා අපි ඇප්ලයි කරලා කලින් ගන්න ඕනේ. වීසා ඇප්ලයි කරන්න ගියාම දැන් මේ දරුවෝ පොඩි උන්නේ. හරි රටපයින්වනේ. හරි ඔය වයස්වල පොඩි කිව්වරුම් පොඩි නෑ. හරි රටපයින් සීන් එකේ ඉඳන් වීසා දෙන්නේ නෑ. හරි මැලේසියාවල එහෙම අර ගිය පාර වීසා ඇප්ලයි කරලා හරි මේ අන්තිමේට උන්ට ඉන්ටර්වයුව එන්න කියලා කිව්වා. දැන් මගේ වීසා ඇප්‍රූව් කරලා අර කට්ටියන්ට ඉන්ටර්වයුව එන්න කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මමත් ඉතින් කොහොම හරි ගියා නැත්තම් උන්ට කතා බහ කරගන්නකො තේරෙන්නේ නැහනේ. ගිහිල්ලා කතා කරලා හරි මේ තමයි වීසා ඇප්ලයි කරේ. ඊට වඩා දැන් සමහර ඔයාලා දන්නවද වීසා කියලා කියන්නේ රටකට ඇතුල් වීමට තියෙන අවසර පත්‍රය. හරි සමහර රටවල් වල තියෙන ඔන්න රයිවල් වීසා. ඒ කියන්නේ රටට ගියපු ගමන්ම හරි මේ වීසා එක ගහනවා. දැන් තායිලන්ත එහෙමයි. හරි තායිලන්ත සිංගප්පූරු ඒ වගේ සමහර රටවල් තියෙනවා ලංකාවේ પાස්පෝර්ට් එකට ඔන්න රයිවල් වීසා හම්බ වෙනවා. හරි ඔන්න රයිවල් වීසා හම්බ වෙනවා. හරි ඉතින් දැන් තායිලන්ත වලට එහෙම ගියාම පස්සේ තියෙන වාසිය තමයි එතකොට හරි මෙහි ඉඳන් වීසා ඇප්ලයි කරන්න ඕනේ නැහැ. හෙට ගියපු ගමන් හරි මේ ඉමිග්‍රේෂන් එකේදී හරි මේ වීසා වදිනවා. හැබැයි ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි එහෙ ගිහිල්ලා වීසා වැදුනේ නැතුනොත් ආපහු යනවා ලංකාවට හැරෙන්න තැබෑලේ හරිද එහෙම වෙන්නේ නැහැ ඉතින් හරි ඕකේ